ඉතින් දැන් වෙලා පාන්දර 3යි. අද අපි හොල්මන් අල්ලන අපි ගාව තියෙන ගැජට්ස් වලින්. අම්මට රතු පාට වුණා බා. ඊ මීකෝ අල්ලියෝ පෙරේරා. එන let's go. ඉතින් අපි ෆස්ට් ටාස්ක් එක ගන්නවා කනත් එකට. ඉතින් මම වෙනදට ඈත කොත් තියෙන. ඉතින් අපි ගාව තියෙනවා දැන් EMF device එක. අපි කරන්නේ කනත්තෙන් පස් ටිකක් ගන්න එක. ඒ පස් ගන්න අතරතුරේ ඩිටෙක්ට් වෙන හෝල්මන් ෆ්‍රීකවෙන්සිස් අපිට පුළුවන් මේකෙන් අඳුර ගන්න. එහෙනම් අපි යමු දැන් අලුතින් මල දාපු කොතක් ගාවට. අර ඈත කොතක් තියෙනවා. අපි ගිහින් බලමු එතනින් පස් ටිකක් ගන්න. යන්නේ මැෂින් එක අරන් යමු. අපි ආවා කොත ගාවට. හරිද? මේ තියෙන කොත. ඔය දැන් EMF එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලපන්. වැඩ කරනවද කියලා. බලමු. අඩු මොකක් සිග්නල් එකක් එනවා බා. සද්දිකුත් ආවා. අර කවුද? අර මුකිද්ද බං අර? අනේ දුවමු. ඉතින් අපිට කලින් හොල්මනක් ඇටැක් කරා. ඉතින් අපිට පස් ගන්න බැරි වුණා. බට් අපි දැන් හොල්මන්ව චීල් කරන් තමයි පස් ගන්න යන්නේ. දාපන් ෆෝන් එකක්. අම්මට හොඩු එන වැඩේ කොට පස් ටිකක් අරගමු. යස් පස් වැඩේ කොට එන යමන් අපි. ඉතින් දැන් අපි කනත්තෙන් ආවා. අර තියෙන කනත්ත අමුතු සද්ද එන එක ගණන් ගන්න තරම් දෙයක්වත් නෙමෙයි. අපි දැන් හිතන්න අපි දැක්කේ වැම්පයර් කෙනෙක්. ඉතින් ඒ තප්පරේට අපි සුදුරුණු මාලයක් දාගත්තා. මට නැද්ද? සුදුරුණු මාලයක්. ඉතින් මේ අපිට ෆර්ගෑන්ඩෝ එකේ අයියා වැම්පයර්ස්ලා ගැන පොඩ්ඩක් දේවල් කියලා දුන්නා. ඉතින් එයා කිව්ව දේවල් ටික තමයි මේ තියෙන්නේ. Hi boys, Dracula ගැන මේගොල්ලෝට දාගන්න ඕනේ. Dracula කියන්නේ ඊටමත් භයානකම කෙනෙක්. එයාට පුළුවන් සත්තුන්ගේ ඔළුව නැත්තම් මිනිස්සුන්ගේ ඔළුව මැනිපියුලේට් කරන්න. තව දෙයක්. Dracula ගෙන් ඔයා බේරෙනවා නම් ඔයාට සුදුලුණු වගේ දේවල් පාවිච්චි කරන්න ඕන. Dracula කියන්නේ මෙස් කරන්න හොඳම නැති චරිතයක්. එච්චරට භයානකයි. එයාව අවුරුදු ගානක් කලින් සීල් කරලා මේ ලෝකෙම්ම එහාට කරලා තියෙනවා. හැබැයි අදටත් පුළුවන්ලු ඒ සීල් එක කරන්න. අදටත් එයා සමහර තැන්වල හොල්මන් කරනවා කියලා කියනවා. Dracula නිකන් ටේල් එකක් නෙමෙයි මචං. මේක භයානක හිස්ටරි එකක්. ඉතින් ඔයාලට පේන්නේ නැති අපි දැක්ක දේවල් එක්ක අනේ මන් දේව ඔක්කොම ලින්ක් වෙනවා. අනේ මන් අපි දැන් ඉක්මනට යනවා තුම්මන් හන්දියකට. එහෙනම් අපි තුම්මන් හන්දියකට යමු. ඉතින් අපි ඊළඟ ටාස්ක් එක කරන්න ආවා තුම්මන් හන්දියකට. ඉතින් අපි ගාව තියෙනවා චාලි powered by Pereira & Sons board එක. ඉතින් අපි දැන් කරන්නේ මේක අතනට ගිහලා චාලි කරන එක. sorry Pereira. ඉතින් දැන් අපි අතන Pereira board එක set up කරලා තියෙන්නේ. අපි ගාව තියෙනවා දැන් spiritual box එකක්. හරිද? මේ box එකට පුළුවන් හොල්මනක් එක connect වෙන්න. හදිස්සිය හරි හොල්මනක් එක connect වුණොත් මේකේ කලයක දම් පාට වෙනවා. හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු. Pereira. ඔයා මෙතන ඉන්නවද? අම්මට හුඩු. Pereira ඉන්නව බං මේ? කලස් ආවා. හරින දම් පාටලා දින ප්‍රශ්නයක් අහුවෙ නං. මේ රතු පාටන තමයි කේස් එක. බලමු. Pereira. ඔයාට මේ නිකන් කේක් දෙන්න පුළුවන්ද? අම්මට රතු පාට වුණා බං. ඊ මීකෝ. Pereira. ඉතින් අපි අර කලින් වුණ ඇටැක් එකත් එක්ක දැන් ආවා. පාරක් දිගේ දැන් ඇවිදන් යනවා. ඇත්තම කිව්වොත් අර Pereira කියන ඩයල් එක අනේ මන්ද. ඌම අමුතුම ඩයල්. ඔර කවුද ඉන්නේ? අඩෝ මොකද්ද බං මේ දැක්කේ? මේ අර RP box එක ගනි. මේ තියෙන්නේ. ඔන්න ඔක අරපන්. wow. දැන් අපිට පුළුවන් මේ motion detect කරන්න. හරිද? හොල්ලන්න නැතුව තියාගනි. අඩෝ motion detected. සද්දිකුත් ආ. අර මොකෙද්ද අර? ඉනෝ. මොකෙද්ද බං? මොකෙද්ද? මේ වැම්පයර් කෙනෙක්ද කොහෙද බං? හොලිවුඩ් එක. මේ ඇයි බං මේක රතු පාට උනේ? මොකයි තූ දැන් මේකට? රතු පාටෙන්න චූ දැම්මා? මට දැන් ඉවලි. මුට ගහපන්. අප්පු මුනාද බං වකුගඩුව තෝගේ තුක් විතර ගෝපොසිරි උනේ ලේ වර්ගේ. වරන ඒ වැඩි ඇයි මුන් මේ කන්වර්සේෂන් එකක් යන්නේ? හරි විදිහට ජීවත් වෙන්නේ.
මට වන්න පොඩි සපෝට් එකක් දෙන්න ඕන මම පොඩ්ඩක් බෙල්ල අම්පු ගමන් ඔයා නිකන් රංජන නාමනායක වගේ පොරක් කරනවාද ඒ ඔඩේට දඩවනවා මේ excuse me දුඹල කතා කරලා ඉවරද කියපන් යකෝ මුව මරන්න ආවේ අපි අද ඔවුනේ ඔය හොලිවුඩ් එක ගහපන් මූට ගමු දාතාත් excuse me මම මැරෙන්නද බං මේ ඊශාන් ලද්දෝ channel එක subscribe කරපන් ආවුගේ channel subscribe කරන්න බං මොකක්ද එහෙනම් ටෙක්කෝ channel එක subscribe කරන කට්ටිය එහෙනම් ඉසාන් ලද්දෝ channel එක ටෙක්කෝ channel එක subscribe කරන්න කට්ටිය යමු subscribe කරන්න මේ අපෝ සද්දයක් එනවා